ආශිර්වාදමත් දවසක් දෙමව්පියනි. Parenting Teen with Love and Wisdom වැඩසටහනේ නවයෝන්වේ දරුවන්ගේ චිත්තවේගී බුද්ධිය ගැන කතා කරන මේ වැඩසටහනේ දෙවෙනි කොටසට අපි අද ඇවිල්ලා ඉන්නවා. ඔබට පළවෙනි කොටස මග ඇරුණා නම් description box එකේ එහි පළවෙනි කොටසේ link එක තියෙනවා. ඒක අහලා මේ වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. ඉතින් අපි පළවෙනි වැඩසටහනෙන් කතා කරේ කොයිතරම් චිත්තවේගී බුද්ධිය දරුවෙකුට වැදගත්ද කියලා. අද අපි කතා කරන්න යනවා නවයෝන්වේ දරුවට මේ චිත්තවේගී බුද්ධිය වැදගත්යි සහ දෙමව්පියෝ විදියට අපි කොහොමද අපේ දරුවන්ට මේ සඳහා උදව් කරන්නේ කියලා. ඉතින් නවයෝන්විය කියන්නේ පුංචි කාලේ ඉඳන් ගොඩාක් වෙනස් වෙන කාලයක් නේ. ඉතින් මේ කාලෙදී ඔවුන්ට ඔවුන්ගේ චිත්තවේගී බුද්ධිය හරිම අවශ්‍ය වෙන කාලයක්. ඇයි ඒම අවශ්‍ය වෙන්නේ? එක කාරණයක් තමයි ආදරණීය දෙමව්පියනි ආතතිය හා කාංසාව මේ වයසදී ඇතිවෙන ආතතිය හා කාන්තාව වඩා හොඳින් කළමනාකරණය කර ගැනීමට මේ තරුණ දරුවන් නවයෝන්වේ දරුවන් දැනගන්න ඕනේ. මොකද මේ කාලේදී ඒගොල්ලන්ගේ පාසල් වැඩ, විභාග, යාළුවන්ගේ ප්‍රශ්න, ඒ වගේම අනාගතය ගැන හිතන එක නිසා මේ දරුවන්ට ඇතිවෙන්න පුළුවන් ආතති කාංසාවන් ඒ වගේම යම් ගැටලු වලට මේ දරුවෝ මුහුණ දෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි චිත්තවේගී බුද්ධිය හරහා මේවට සාර්ථකව මුහුණ දෙන්න දරුවන්ට උදව් කරනවා. එතකොට දරුවෝ වැරදි කරන අපි වැරදි තීරණ කියන එකෙන් මම අදහස් කරේ අපි නිතර දකිනවා මේ විශ්වවිද්‍යාල දරුවෝ පවා විශ්වවිද්‍යාලයේ සිටින දරුවෝ පවා යම් කාරණා ජීවිතයේ ඇති වෙච්ච ගම සියදිවි හානි කර ගැනීම පිළිතුරක් ලෙස දකිනවා. එතකොට මේ චිත්තවේගී බුද්ධිය කියන එක භාවිතා කරන දරුවෙකුට මේ තමන්ට ජීවිතයට මුහුණ දෙන්න ප්‍රශ්නයකට ඊට වඩා හොඳින් ගැඹුරු අවබෝධයකින් මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. මේකේ පළවෙනි කොටසේදී මම කියලා දුන්නා කොහොමද චිත්තවේගී බුද්ධිය ක්‍රියා කරන්නේ කියලා. සහ ඒ ප්‍රධාන කොටස් මොනවද කියලා. ඒක ඇසු ඔබට මේ වෙද්දි මේ ගැන අවබෝධයක් ඇති. දෙවෙනි කාරණේ තමයි ආදරණීය දෙමව්පියනි ශක්තිමත් ගෞරවනීය සම්බන්ධතා ගොඩනගා ගන්න මේක ඉතාමත් අවශ්‍ය වෙනවා. යාළුවෝ එක්ක, පවුලේ අය එක්ක, අනාගතේ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට මේක ඉතාමත් අත්‍යවශ්‍යයි. දැන් අපි නවයෝන්වේ දරුවෝ සිටින දෙමව්පියෝ විදිහට අපි දකින දෙයක් තමයි අපේ දරුවන්ට තමන්ගේ ආවේග කළමනාකරණය කරගන්නට, තමන්ගේ හැඟීම් කළමනාකරණය කරගන්නට ඇති නොහැකියාව නිසා ඔවුන් නිතර ගැටුම් ඇති කරගන්නවා. හරි ඉක්මනට ප්‍රතිචාර දක්වනවා. ඔබත් එක්කත් ගැටුම් ඇති කරගන්නවා. ඔබත් එක්ක ඉතාමත් වේගින් ප්‍රතිචාර දක්වනවා. උන් හිතන්න කලින් ඔබේ හිත රිදවනවා. ඔබට ඒක අත්දැකීම ඇති. ඒකට හේතුව තමයි ඔවුන්ට මේ චිත්තවේගී බුද්ධිය ගැන මේ පුහුණුව නැති එක. මොකද ඔවුන් දන්නේ නැහැ කොහොමද ප්‍රතිචාර දක්වන්නේ. මේක ඔබ දැකලා ඇති දරුවෝ තුල පමණක් නෙවෙයි වැඩිහිටියන් තුලත් මේක දකින්නට ලැබෙනවා. ඊළඟ දේ තමයි තුන්වෙනි කාරණය තමයි ඥානවන්ත තීරණ. කියන්නේ බුද්ධිමත් තීරණ ගැනීමට හැකියාව දරුවන්ට ලැබෙනවා. ඉතින් හැඟීම් කියන්නේ දරුවන්ව නොමග කියන්නේ සමහර හොඳ හැඟීම් සහ දරුවන්ට යහපතක් නොවන හැඟීම් තියෙනවා. ඉතින් මේ වයස හරි ඉක්මනට ඒගොල්ලන්ගේ හැඟීම් එක්ක හැඟීම් වලට වහල් වෙන කාලයක්. ඒගොල්ලන් තමන්ගේ හැඟීම් මත පදනම්ව තීරණ ගන්න කාලෙක ඔබේ දරුවා ඉන්නේ. එතකොට මෙතනදී මේ බුද්ධිමත් තීරණ ගන්න, ඒ කියන්නේ හැඟීම් වලට වහල් නොවිද අපි ගමු ප්‍රේම සම්බන්ධතාවයකට පෙළඹෙන්නේ ඇයි? මොකද්ද මේ හැඟීම? මේ හැඟීම මට දැන් අවශ්‍යද? මේ හැඟීමෙන් මට ඇති ප්‍රයෝජනෙ මොකද්ද? මෙන්න මේ වගේ හිතන්න වුන් ගොඩක් ලාට දන්නේ නැහැ. ඒ කියන්නේ Tamanට ඇති වෙන හැඟීම හඳුනගන්න, ඒ හැඟීම අවශ්‍යද නැද්ද කියලා තීරණය කරන්න දරුවට අවබෝධයක් නැහැ. දැන් අපි දරුවන්ට නිකන් බැනලා වැඩක් නැහැ. හේතුව ඒගොල්ලන්ට මේක පුහුණු වෙලා නැත්තම් මේක තීරණ ගන්න ලේසි වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ නිතරම තමන්ගේ හැඟීම් වලට වහල් වෙනවා. ඒතර යම් අබ්බැහිකම් යම් පුරුදු වලට දරුවෝ යොමු වෙනවා. ඒ නිසා බුද්ධිමත් තීරණ ගන්න, කියන්නේ හැඟීම් වලට වහල් නොවි ජීවිතේ සංසුන්ව නිවැරදි තීරණ ගන්න චිත්තවේගී බුද්ධිය දරුවන්ට ගොඩාක් උදව් කරනවා. ඉතින් ඔබට තේරෙනවා ඇති නවයෝන්වියේ දරුවෙකුට මේක එහෙනම් ගොඩාක් අවශ්‍ය වෙනවා. ඊළඟ කාරණේ තමයි දෙමව්පියනි ගැටුම් හා වැරදි වැටහීම් වළක්වා ගැනීමට ඇති හැකියාව. මේක අපේ සමාජයේ ගොඩාක් අපිට දකින්න තියෙන දෙයක් නේ. ඔබ ගත්තොත් ඔබ රැකියාව කරන තැන, එහෙම නැත්නම් ඔබේ පෞල් ජීවිතය තුළ ඔබට තේරෙනවා ගැටුම් ඇති වෙන්නේ වැරදි වැටහීම් අනුව. කියන්නේ අපි කෙනෙක්ට අනිත් කෙනාට තේරෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්නේ නැති එක මත. ඉතින් අන් අයගේ හැඟීම් තේරුම් ගන්න
ගැටුම් ඇතිවීම අවම කරගන්න. ඒවා සාර්ථකව විසඳගන්න දරුවන්ට මේ චිත්තවේගී බුද්ධිය උදව් කරනවා. ඉතින් ඔබට තේරෙනවා මේක එහෙනම් කොයිතරම් වැදගත් වෙනවද ඔබේ පවුලේ දැන් දැන්ටත් දරුවත් එක්ක තියෙන ගැට සමහරට දෙමව්පියෝ විදියට අපිටත් නැහනේ. සමහරට අපි මම මේ කතා කරනකොට ආදරෙන් දෙමව්පියනේ ඔබට තේරෙනවා ඇති අපි ගාවත් නැහැ නේද මේ දේ. ඉතින් අපි ඒ නිසා කොයිතරම් ගැටලු වලට මුහුණ දෙනවද? එහෙනම් අපේ දරුවන්ට ඒක ඇති නොවෙන්න අපි දරුවන්ට මේ දේ ලබා දෙන්න ඕනේ. ඊළඟ දේ අන්තිම දේ තමයි අපි කවුද කියලා වඩාත් විශ්වාසයෙන් ඉන්නත් මේක උදව් කරන. ඒ කියන්නේ තමන්ගේ හැඟීම් තේරුම් ගන්න දරුවෙක් තමන්ව හොඳින් අඳුන්නවා. එතකොට ඒක ලොකු ආත්ම විශ්වාසයක් වෙනවා. තමන් කවුද කියලා දන්නේ නැති දරුවෝ මට මගේ වෘත්තියේදී නිරන්තරයෙන් හම්බ වෙනවා. ඒ කියන්නේ එයාලා දන්නේ ඇත්තටම එයාලා කවුද කියලා. එයාලා හොයනවා එයා කවුද කියලා. එතකොට සමාජයෙන් වැරදි දෙයක් දුන්නොත් එයා විශ්වාස කරනවා මේ තමයිම අර සමාජ සම්මුතිය සමාජයෙන් දෙන දේ අල්ලගන්න එයාලා උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා නමුත් මේ චිත්තවේගී බුද්ධිය හරහා තමන්ව කවුද කියලා අඳුනගත්ත දරුවෙක්ට ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා තමන් ගැන. ඉතින් ඒ නිසා මේ චිත්තවේගී බුද්ධිය කියන්නේ ආදරණීය දෙමව්පියනේ සමාජ ජීවිත කුසලතාවය. ඉතින් ඒක නිවසේදී පාසලේදී අනාගතයේ රැකියා ස්ථානයේදී ඔවුන්ගේ පෞල් ජීවිතවලදී අනාගතයේදී ඊටමත් අත්‍යවශ්‍ය වෙන දෙයක්. ඉතින් ඔබට තේරෙනවා ඇති ඔබේ දරුවා ඔබට අවශ්‍ය කොයි විදිහට ගොඩනගා ගන්නවද? අපි දරුවන්ට අපි මේක දෙන්න ඕනේද නැද්ද කියලා මේ වෙනකොටම ඔබට අවබෝධයක් ඇවිල්ලා ඇති. ඉතින් මම අද ඊළඟ කොටසින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදියට දරුවෙකුට මේ සඳහා උදව් කරන්නේ. මේකට අපි මනෝවිශේෂඥයෙක්වත් උපදේශකයෙක්වත් වෙන්න අවශ්‍ය නැහැ. පුංචි පියවරයන් වලින් ඔබටත් මේක නිවසේදීම කරන්න පුළුවන්. මම මේකින් එක ඔබට පැහැදිලි කරලා දෙන්නම්. පළවෙනි දේ තමයි දෙමව්පියනේ දරුවන් එක්ක හැඟීම් ගැන විවෘතව කතා කරනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ටීනේජ් නැත්තම් මේ නවයෝන්වේ දරුවන් සමග දෙමව්පියන්ගේ කතාබහ හරි අඩුයි. විවෘත සංවාද කොහොමත් කරන්නේ නැහැ. දිනපතා අර ජීවිතයේ අවශ්‍ය දේවල් සම්බන්ධයෙන් කතා කරනව ඇරෙන්න ගැඹුරු සාකච්ඡා දරුවන් එක්ක ඔවුන්ගේ වයසට ගැලපෙන ආකාරයේ සාකච්ඡා සිද්ධ වෙනවා හරිම අඩුයි. ඉතින් මේක අවස්ථාවක් කරගන්න මගේ ආදරණීය දෙමව්පියනේ දරුවෝ එක්ක හොඳට sannivedanaya කරන්න ඔවුන්ගේ හැඟීම් ගැන කතා කරන දිනපතා සංවාදවලට ඔබේම හැඟීම් එක විදිහක් තමයි ඔබේම හැඟීම් ගැන කතා කරන්න මට හරි මහන්සි මේ මහන්සි නිසා මට කලකිරීමක් දැනෙනවා මට හරි එපා වෙලා වගේ දැනෙනවා ඇයි මට එහෙම වෙලා තියෙන දැන් එතකොටම ඔයා ඒකට අමුණන්න අවශ්‍යයි ඔබට ඒ හැඟීම් ඇති වෙන්න හේතුව මොකක්ද කියලා. එතකොට දරුවා දන්නවා මේ හැඟීම මහන්සි කියන හැඟීම ඇති උනේ මොනවාගේ හේතුවක් එක්කද. එතකොට ඊළඟට ඔබ ඒක කොහොමද කළමනාකරණය කරගන්නේ කියලා පෙන්වන්නත් අවශ්‍ය වෙනවා. ඒ වගේම දරුවගේ හැඟීමුත් විමසන්න කොහොමද ඔයාට දැනෙන්නේ පුතා අද අවුලෙන්ද පුතා මොකක් හරි දෙයක් ගැන හිතනවාද වගේ දේ බල කරන්න එපා. නමුත් දරුවා දැන් ටික කාලයක් ඇද්දී ඔබ මේ විදිහට හොඳ විවෘත සාකච්ඡා ඔබයි දරුවයි අතර සිද්ධ වෙනකොට දරුවා ඔබත් එක්ක ඔවුන්ගේ කාරණා බෙදා ගන්න අනිවාර්යෙන් පෙළඹෙනවා. ඉතින් මේ කාරණේ හරිම වැදගත්. දැන් අපි හැම වෙලාවෙම කතා කරන දේ තමයි ඔයා කිසි වැඩක් කරන්නේ නැහැ, ඔයා කිසි උදව්වක් කරන්නේ නැහැ, ඔයා ගෙදර වැඩක් කරන්නේ නැහැ කියන එක අපි දරුවන්ට නිතර කියන දෙයක් දරුවෝ සහයෝගයෙන් නොදක්වනකොට. හැබැයි මින් ඉදිරියට ඔබ දරුවෝ එක්ක ඒ වගේ දෙයක් ප්‍රකාශ කරනකොට ඔබට දරුවාට කියන්න පුළුවන් මට දුකක් දැනෙනවා. ඔයා මේ ගෙදර වැඩවලට උදව් කරන්න වැඩි උනන්දුවක් දක්වන්නේ නැතිකොට. දැන් බලන්න අර අපි චෝදනාවකට වඩා අපි දැනෙන හැඟීමත් එක්ක ඒක එකතු කරලා කියනකොට දරුවට දැනෙනවා ඔබට දැනෙන්නේ මොනවාද කියලා. ඊළඟ කරුණ තමා දෙමව්පියනේ චිත්තවේගී පාලනය ආදර්ශයෙන් පෙන්වන්න අවශ්‍යයි. මම කලින් කියවනේ ඔබට දැනෙන හැඟීම් ඔබ වචනෙන් කියනවා දරුවට. එතකොට අපිටත් කෝපය කලකිරීම වගේ හැඟීම් ඇති වෙනවා. එතකොට අපි ඒ කෝපය කලකිරීම ඇති වුණ වෙලාවට අපි සංසුන් වෙන ආකාරය ඒ ගැටලුව ගෞරවණීයව කතා කරන ආකාරය දරුවට පෙන්වන්න ඔබට පුළුවන්. ඔබ කේන්තියෙන් නම් එන්නේ. ඒ කේන්තියෙන් ප්‍රතිචාර දක්වන්න නැතුව මං ගොඩක් තරහ ගිහිල්ලා ඉන්නේ මේ වෙලාවේ පුතේ. ඒ නිසා මට
පොඩක් සංසුන් වෙන්න. මට චුට්ටක් ඉන්න ඉඩ දෙන්න මං ඊට පස්සේ ඇවිල්ලා ඔත් එක්ක කතා කරන්න. එතකොට දරුවා දන්නවා අපි කේන්ති ගියාම අපි ප්‍රතිචාර දක්වන්න ඕනේ. අපි ඒ කේන්තියෙන් ඉන්න වෙලාවේ නෙවෙයි ඊට පස්සේ කියන එක. ඉතින් ක්‍රියාකාරකම් මගින් අපි මේ කුඩා දරුවන්ටත් කියලා දෙන අපේ වැඩසටහන් වලදී විශේෂයෙන් මගේ මව්වරුන්ගේ වැඩසටහනේදීත් මම මේක ක්‍රියාකාරකම් මගින් කියලා දීලා තියෙනවා. විශේෂයෙන් වැඩිහිටියෝ විදියට මේක හරිම වැදගත් වෙනවා. ඉතින් ඊළඟට තමයි අපි යතිනුත් වැරදි වෙනවනේ. දැන් අපි වැඩිහිටියෝ නිසා අපි දරුවන්ගෙන් සමාවෙල්ලීම මදිකමක්ද? එතකොට නැහැ. අපි යතිනුත් දැන් අපි හදිස්සිය අපි අතින් ඒ වගේ දෙයක් වුණොත් අපිට දරුවෙක්ගේ සමාවෙල්ලීම මදිකමක් නෙවෙයි. එතකොට ඔවුන් පෙන්නනවා තමන්ගේ චිත්ත වේගයන්ට වගකිය යුතු ආකාරය කොහොමද කියලා දරුවන්ට කියලා දෙනවා අපි. තුන්වෙනි එක තමයි අපිට හරි අඩු දෙයක් අපි හිතනවා අපේ දරුවන්ට සවන් දෙනවා කියලා. නමුත් අපි මොකද කරන්නේ? දරුවෝ කියන්නත් කලින් අපි විසඳුම් දෙන්න ඉදිරිපත් වෙනවා. අපි හරියට මම ඊට කලින් වැඩසටහනක් කිව්වා අපි ගොඩාක් ලාට වැඩිහිටියෝ විදියට ලොකු දේශනා දෙන්න අපේ අත්දැකීම් එකතු කරලා ලොකු දේවල් කියන්න හදනවා. දරුවා කියන්න හදන දේ අහන්නේ නැතුව. එතකොට ඇත්තටම නවයෝන් වියේ දරුවන්ට ඕනේ එයාලට සමන් දෙන කෙනෙක්. දැන් ගොඩාක් වෙලාට මේ සමන් නොදීම මම දැන් දරුවෝ එක්ක වැඩ කරන නිසා දරුවෝ මාත් එක්ක බෙදා ගන්න නිසා මම දන්නවා එයාලට එහුම්කන් දෙන්න කෙනෙක් නැහැ. දැන් ගෙදර 10 දෙනෙක් හිටියත් එයාට එහුම්කන් දෙන්න කෙනෙක් නැහැ. එයාගේ හැඟීම් වලට ගරු කරන්න කෙනෙක් නැහැ. ඒතර එයාම ගේ ඇතුළේ එයා තනි වෙනවා. ඒතකොට Tamante නොලැබෙන දේ පිටින් ලැබෙනකොට එතනට දරුවෝ යොමු වෙන්න පෙළඹෙනවා. එනිසා උපදෙස් දෙන්න අවවාද දෙන්න කලින් දරුවට හොඳින් සවන් දෙන්න. ඔවුන්ගේ හැඟීම් වලට ගරු කරන්න. ඉතින් අපිට කියනුලා මට තේරෙනවා. ඔයාට දුකින් ඉන්නේ. අපි ගොඩාක් වෙලාවට දරුවන්ගේ හැඟීම් අපි ප්‍රතික්ෂේප කරනවා. ගණන් ගත යුතු නැති දෙයක් හැටියට අපි ඉවත දමනවා. මේක ඊටමත් හොඳ නැති දෙයක්. ඉතින් අපි උපදෙස් දෙන්න හදිස්සි වෙන්න යන්න එපා මේ තරුණ දරුවන්ට. එයාලගේ හැඟීම් පළවෙනියෙන් ප්‍රකාශ කරන්න ඉඩ දීලා ඊට පස්සේ ඔබ හොඳින් හිතන්න දරුවට ගැළපෙන ආකාරයෙන් මම මේකට කතා කරන්නේ කොහොමද කියලා. ඊළඟට හතරවෙනි දේ තමයි අම්මලා සංවේදනය පුරුදු කරන්න පුළුවන් දරුවන්ට. ඒ කියන්නේ දැන් අපි වැඩසටහන් බලනවා. ඒ කියන්නේ අපි පොත් කියවනවා, චිත්‍රපටි බලනවා ළමයි. ඊට පස්සේ රූපවාහිනී නාට්‍ය හරි වැඩසටහන් බලනවා වෙන්න පුළුවන්. දැන් මේක මගේ ගෙදරත් මම මගේ දුවත් එක්කත් නිතර කරන දෙයක්. අපි තෝරගත්ත චිත්‍රපට සහ ජීවිතේට යමක් ලබා ගත හැකි ටෙලි නාට්‍ය හා වැඩසටහන් නරඹනවා. ඒ නරඹන්නේ දුවත් එක්ක අපි එකට මම නරඹන. ඒ වගේම අපි වාහනේ යනකොට කෑම කනකොට එදිනදා ජීවිතේ ඒ චරිත ගැන සාකච්ඡා කරනවා. චරිත ගැන සාකච්ඡා කරනවා කියන්නේ අපි කතා කරනවා ඒ චරිතයට කොහොම දැනෙන්නේ නැද්ද? සහ ඒක වෙලාව එයා ඒක නොකරනම් මොනවා වෙන්න පුළුවන්ද? ඉතින් ලංකාවෙත් බිහි වෙනවා ඊටමත් උසස් ගණේ දරුවන්ට විශේෂයෙන් නවයෝනුවේ දරුවන්ට බලන්න පුළුවන් ටෙලි නාට්‍ය. ඉතින් කිසි හරයක් නැති දේවල් නරඹනවා වෙනුවට දරුවන්ට ජීවිතයට යමක් දෙන්න පුළුවන් ටෙලි නාට්‍ය දරුවෝ එක්ක නරඹලා නිකන් ඉන්න එපා. දරුවෝ එක්ක සාකච්ඡා කරන ඔබට ඒ අත්දැකීම ඒ කියන්නේ ඒ ජීවිත අත්දැකීමක් ලෙස දරුවට දෙන්න බැරි වුණාට ඒ අත්දැකීම ඒ චරිතය තුලින් දරුවට තේරුම් ගන්න ඉඩ දෙන්න පුළුවන්. අපි දැන් හිතමු සමහර චරිත තියෙනවා අපිට දරුවට දැන් ලැබෙන්නේ නැහැ. නමුත් ඉදිරි කාලේදී ඒ වගේ චරිත උට ජීවිතේ මුණ ගැහෙන්න පුළුවන්. අන්න ඒ වගේ චරිත ගැන ඔබට දරුවෝ එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඔවුන්ගෙන් අහන්න පුළුවන්. ඉතින් මේ දේවල් සම්බන්ධයෙන් දරුවෝ එක්ක කතා කරනකොට දරුවෝ පුරුදු වෙනවා තව මිනිස්සුන්ට ඒ හැඟීම දැනෙන්නේ නැත්තේ ඇයි? ඒ වගේ සිදුවීමක් වුණාම කොහොමද එයාට දැනෙන්නේ? ඉතින් සංවේදනය පුරුදු කරන්න පුළුවන් මේ දේවල් හරහා. අන්තිම කාරණේ අම්මලා චිත්තවේගී වර්ධනය කියන්නේ අපි මේකට දිරි ගන්නවන්න ඕනේ. කියන්නේ දරුවා යමක් පරිණත ලෙස හසුරවනකොට ඒ කියන්නේ එයා චිත්තවේගී වර්ධනය වෙනවා කියලා ඔයාට දැනෙනකොට ඒ කියන්නේ සමහර ලාවට තරහ ගන්නේ නැතුව ඉවසීමෙන් ඒකට මූණ දෙනවා දැක්කහම ඒක හරි ලෙස කළමනාකරණය කරනවා දැක්කහම ස්වයං පාලනයක් ඇතුව වැඩ කරනවා දැක්කහම අපි අනිවාර්යෙන් ඒක අගේ කරන්න අවශ්‍යමයි. ඒ අගේ කරලා ඒ දරුවට ඒක කරන්න තව දිරිගැන්වීමක් අපි ලබා දෙන්න ඕනේ. ඉතින් මේ කාරණා ටික ඔබට තේරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේක හරිම වැදගත් දෙයක්. ඉතින්
ඉදිරි දවස්වලදී මේ සම්බන්ධයෙන් දරුවන්ට පැවැත්වෙන වැඩසටහනක් ඔබේ දරුවත් සම්බන්ධ කරන්න පුළුවන්. එතෙක් ඔබට මේ කරන්න පුළුවන් දේවල් තමා මම මේ කිව්වේ නිවසේදී අපිට කොහොමද මේ දේවල් දරුවන් එක්ක කතා කරන්න පුළුවන්. ඉතින් චිත්තවේගී බුද්ධියමත් දරුවෙක් කියන්නේ ඊටමත් වටිනා දෙයක් දරුවෙකුගේ ජීවිතයට. කියන්නේ දරුවෙක්ට ඔබට ලබා දිය හැකි ඊටමත් වටිනා දෙයක්. නමුත් අපි මතක තියාගන්න ඕනේ චිත්තවේගී බුද්ධිමත් නවයුන්නේ දරුවෙක් ඇති දැඩි කිරීම කියලා කියන්නේ එක රැයකින් වෙන දෙයක් නෙවෙයි. ඒක හරිම ක්‍රමානුකූලව සිද්ධ වෙන දෙයක්. මේ ගමනට කැපවීමයි ඉවසීමයි ඉතාමත් අවශ්‍යයි ආදරණීය දෙමව්පියනි. අද ඔබ මේ වැඩසටහන ආව කියලා හෙටවත් ඔබේ දරුවෝ අපේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඒ වැඩසටහන එක පළවෙනි දවසේ ඉඳලා ඊළඟ දවසවත් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ ක්‍රමානුකූල සිද්ධ වෙන මේ කාරණය තුල දරුවෙකුගේ ජීවිතයට ලැබෙන ප්‍රතිඵල අතිවිශාලයි. ඔරුත්තු දෙන කරුණාවන්ත ස්වං අවබෝධයක් ඇති ජීවිතයේ ඕනම අභියෝගයකට මුහුණ දීමට සූදානම් තරුණ දරුවෙක් නැත්නම් වැඩිහිටියෙක් ලෝකයට දායාද කරන්න මේ හරහා ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් නව යෝනියේ දෙමව්පියෝ විදියට අපි චිත්තවේගී ප්‍රඥාවේ බීජ වපුරන්නට පටන් ගමු. ඉතින් මේ වෑයම ඒ සඳහා ඔබට උපකාරී කරන්න. උපකාරී වෙන්න. ඉතින් ඊළඟ දවසේ